Welcome to Sri Lankan English. English sentence එකක් හදාගන්න අමාරු අය පොඩ්ඩක් බලන්න. ඉංග්‍රීසි වාක්‍යයක් හදද්දි පැටලෙනවා නම් එයාලා පොඩ්ඩක් බලන්න මේ ක්‍රමේ හරිද කියලා. මේ ක්‍රමේ හරිනම් එහෙම ඉගෙන ගන්න. ඒතර ඉංග්‍රීසි sentence එකක් හදාගද්දි දැන් බලන්න මේකේ තියෙන විදිහ. දැන් ගෙදර යන්න. ගෙදර යන්න කියන්නේ නියෝගයක්. ඒතර නියෝග පටන් ගන්න ක්‍රියාපදේ. නියෝග පටන් ගන්න ක්‍රියාපදේ. ඒතර go home. මම ගෙදර යනවා. ඒතර ක්‍රියාව කරන්නේ මම. ඒතර එයා ඉස්සරහට දාලා හදනවා I go home. දැන් මේක හදන්න දවල්ට කන්න eat lunch. ඒක නියෝගයක්. ඒතර eat කියන ක්‍රියාපදයෙන් මුලට පටන් අරගෙන හදනවා eat lunch. ඒතර මේ වාක්‍ය දෙකම සම්බන්ධ කරනවා මම ගෙදර ගිහින් දවල්ට කනවා. අපි මුලින්ම කරන්නේ ගෙදර යන්න බෑ දවල්ට කන්න. නෑ මුල්ම එන වාක්‍ය මුලින්ම කරන ක්‍රියාව ගෙදර යන එක. එයා තමයි වලට එන්නේ. I go home and eat lunch. I go home and eat lunch. ඒතර and කියන conjunction එක භාවිත කරලා තමයි ඒක ඊළඟ ක්‍රියාපදේ සම්බන්ධ කරන්නේ. අන්තිම වාක්‍ය බලන්න මම ගෙදර යන්නේ දවල්ට කන්න. ඒතර ක්‍රියාපදයට සම්බන්ධ කරන්නේ to දාලා. to කියන preposition එක දාලා සම්බන්ධ කරනවා. ඒතර I go home to eat lunch. මම ගෙදර ගිහිල්ලා දවල්ට කනවා. මේක දැක්කම බය වෙන්න එපා වාක්‍ය හදාගන්න. මේ beginner කෙනෙක්ට කියන්නේ මූලිකව ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙක්ට මම ගෙදර ගිහිල්ලා දවල්ට කනවා. මුලින්ම කරන්න ඕනේ ගෙදර යන එක. ඊළඟට කරනවා දවල්ට කන්න. එහෙනම් ගෙදර යනවා go home දවල්ට කරනවා eat lunch. දැන් වාක්‍ය එකට සම්බන්ධ කරන ක්‍රියාව කරන්නේ මමනේ. I go home and eat lunch. අන්න එමය ඒක හදන්න. අපි ඊළඟට බලමු. පොතක් ගන්න. take a book. මම පොතක් ගන්නවා. I take a book. ඒක කියවන්න. read it. දැන් කලින් කිව්වාගේ පොතක් ගන්න command එකක් verb එකෙන් පටන් ගන්න. verb එක take a book. මම පොතක් ගන්නවා මම තමයි ක්‍රියාව කරන්නේ I take. ඒක කියවන්න verb එක read එකෙන් පටන් ගන්න read it. එතකොට මම පොතක් අරන් ඒක කියවනවා. මුලින්ම කරන්නේ පොතක් ගන්න බෑ කියවන්න. එතකොට පොතක් ගන්න take a book ඒක කියවන read it. දැන් ක්‍රියාව කරන්නේ මම I. එතකොට I take a book සම්බන්ධ කරන and දාලා and read it. මම පොතක් ගන්නේ ඒක කියවන්න. එතකොට ඒක to දාලා සම්බන්ධ කරනවා I take a book to read it. I take a book to read it. ඊළඟ බලමු. හැන්දක් ගේන්න. bring a spoon. bring තමයි ක්‍රියාපදේ එයාගේ මුලින් පටන් ගන්නවා. මම හැන්දක් ගේනවා. I bring a spoon. මේ සරලයි. යෝගට් කන්න. eat yogurt. දැන් කාටද කියනවා කේක් කන්න. eat cakes. මම යෝගට් කරනවා. I eat yogurts. දැන් බලන්න මම හැන්දක් ගේන්නේ යෝගට් කන්න. මුලින්ම හැන්දක් ගේන්න බෑ යෝගට් කන්න. ඒතර එයා තමයි මොඩ එන්නේ. ක්‍රියාව කරන්නේ. ඒතර හැන්දක් ගේන්න bring a spoon yogurt කන්න eat yogurt සම්බන්ධ කරනවා and දාලා. bring a spoon and eat yogurt. හැන්දක් ගෙනලා යෝගට් කන්න. දැන් මම කරනවා I bring a spoon and eat yogurt. මම හැන්දක් ගෙනල්ලා යෝගට් කනවා. I bring a spoon to eat yogurt. I bring a spoon to eat yogurt. මම හැන්දක් ගෙනල්ලා කියන හැන්දක් ගේන්නේ යෝගට් කන්න. I bring a spoon to eat yogurt. ඊළඟ බලමු. come to the classroom. පන්ති කාමරයට එන ක්‍රියාපදේ come verb එකෙන් පටන් ගත්තා come to the classroom. මම පන්ති කාමරයට එනවා. දැන් ක්‍රියාව කරන්නේ මම I come to the classroom. දැන් මේකව tenses නෑ. tenses ගැන හිතන්න එපා. study maths. ගණන් ඉගෙන ගන්න. ක්‍රියාපදේ study විතර ගණන් maths study maths. විතර මම පන්ති කාමරයට ඇවිල්ලා ගණන් ඉගෙන ගන්නවා. විතර I මුලින්ම කරන්නේ පන්ති කාමරයට එන්න එපා. විතර come to the classroom. විතර I come to the classroom and ගේ සම්බන්ධ කළා and study maths. මම පන්ති කාමරයට එන්නේ ගණන් ඉගෙන ගන්න. I come to the classroom to study maths. මෙහෙම ලේසියෙන් ඉගෙන ගන්න try කරන්න for beginners ලාට. Thank you.